මං කැමති පොඩ්ඩක් ඔබේ කුඩා කාලයට යන්න ඔබේ පාසල් කාලයට යන්න ඔබ ශ්‍රාවකච්චේරිහිදී මම හිතන්නේ උපත ලබන්නේ 1986 එතනින්දන් උසස් පෙළ දක්වා ජීවිතය ගැන මුලින්ම අපි කතා කරගමු ආරම්භය. ගමක් නෙවෙයි සාවචේරි මම 2012 බැන්දේ මගේ වයිෆ්ගේ තාත්තා ප්‍රොෆෙසර් කෙනෙක්. ඒක තමයි සාවචේරි. ඊට කලින් ඔබදුනේ පෙරියවලන් කියන ප්‍රදේශයෙන් එතන තමයි පළවෙනි සැරේම ඔලිම්පික් ගියේ මගේ තාත්තාගේ ලොකු තාත්තා පළවෙනි සැරේම ඔලිම්පික් ගියේ කෙනා. ඊට පස්සේ ඒෂියන් ගේම් ගෝල්ඩ් මෙඩල් ගත්තෙත් එයා තමයි. එතන තමයි අපේ හිස්ටරි පටන් ගන්නෙ. 86 උබදුනේ 97 ස්කෝලර්ෂිප් කරේ කිල්නොචි ඩිස්ට්‍රික්ට් එකකින් සෙකන්ඩ් රෑන්ක්. ඊට පස්සේ 2002 ඕ ලෙවල් කරේ 2005 ෆස්ට් ෂයි 2BC රිසල්ට්ස් එකකින් සෙකන්ඩ් ෂයි තමයි 2006 තමයි මම කැම්පස් ගියේ. ඔව් ඔබේ පවුලේ විස්තර කතා කරොත් තව කවුද පවුලේ? තාත්තා 1960 ඉඳන් 83 වෙනකන් මම හිතන්නේ 60 ඉඳන් 63 වෙනකන් කස්ටම්ස් එකේ ශ්‍රී ලංකා කස්ටම්ස් එකේ 63 ඉඳන් 83 වෙනකන් ශ්‍රී ලංකා පොලිසියේ 83න් පස්සේ 87 වෙනකන් පිටරට 86 වෙනකන් ඊට පස්සේ 87 ඉන්දියන් ආමියාවනේ ලංකාවට ඒත් එක්ක ඇවිල්ලා ඊට පස්සේ 89 හරි 90 කොටියකේ සම්බන්ධ වුණා LTT සංවිධානයේ පොලිසියකට කොටි කියන අපිටත් කැමති. ඉතින් අපිත් කොටිනේ. ඒ නිසා අපිටත් කැමති. කොටියකින් සම්බන්ධ වුණා. 2009 වෙනකම් පොලිසිය තමයි හිටියේ. කොටි යුනිෆෝම් දාලා නැහැ. ඒ වුණාට කොටි පොලිසිය වුණාට කොටියට පොලිස් තිබ්බා, කෝට්ස් තිබ්බා, හැම එකම තිබ්බානේ. ඒගොල්ලෝගේ කෑල්ලකින් තාත්තා දෙවෙනියා විදියට හිටියා පොලිසියෙන්. ඊට පස්සේ 2009 කකුල තුවාල වෙලා හොස්පිටල් එකේ ඩියුටි කරනකොට කකුල තුවාල වෙලා බඩේ තුවාල වෙලා පදවියා හොස්පිටල් එක ගෙනලා එතනින් තාත්තව උසගෙන තියෙන්නේ සිංහලෙන් 2009 අන්තරාධපුර කෝට්ස් එකේ තාම නඩුව යනවා තාත්තව හොයන්න නැහැ. මරණ සාතිකයකුත් නැහැ. තාමත් ඒ නඩුව යනවා. ඊට අමතරව මේ මම ඇත්ත කියන්න බෑ මේවා. ඔව්. ඊට අමතරව අයියලා 4 දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් පිටරට ඉන්නේ. එක්කෙනෙක් ෆ්‍රාන්ස්, එක්කෙනෙක් UK වල ඉන්නේ. 4 වෙනි අයියාගේ වයිෆ් කන්සල්ටන්ට් ඇනස්තෙටිස්ට්. ඊට පස්සේ ඊට අමතරව අයියලා දෙනෙක් මෙහි ඉන්නවා ටීචර්ස්ලා. මම ඔබට අයියලා 3 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් මම කොට බහලේ ඉන්නවා. පස්වෙනියා. අර්චුනා කියලා නම හැදුනත් ඒක තමයි. අර මහා භාරතවල අර්චුනා කියන්නේ ඒ කියන්නේ මම දන්නේ හීරෝද. සිංහලෙන් රණවිරුවා විදියට. වීරයෙක් කියන්නේ හීරෝ. ඒකේ පස්තනගේ පවුලත් පස්තන ඒ තමයි අර්චුනා කියලා නම දැම්මේ. හිස්ටෝරිකල් නම. ඊට පස්සේ මම කැම්පස් ගිහලා තියෙනවා 3ක් අද වෙනකන්. පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ජපානයේ විශ්වවිද්‍යාලය. ඊට පස්සේ ඔබේ මම කැමතිද ඔබේ පියා ඔබ එක්තරා සංවාදයක් කියනවා මම ඒව මම කැමති ඒක මෙතනත් මතු කරගන්න. පොලිස් පාපදු කණ්ඩායමේ නායකත්වයේ දරුවා කියලා ඔබ කියනවා. පාපදු කණ්ඩායම කියන්නේ ෆුට්බෝල්. yes 1966 සමාවෙන්න මට භාෂාවත් එක්ක අපේ. 1966 පොලිස් ෆුට්බෝල් ටීම් කැප්ටන්. තාත්තා ශ්‍රී ලංකා පොලිසියේ ෆුට්බෝල් කණ්ඩායමේ නායකත්වයේ දරුවා. ඔව් 1966. ඊට පස්සේ අපේ පවුල ගොඩක් අය ශ්‍රී ලංකා වයිස් 83ට කලින් ඔයා බලුවොත් උතුරේ ගොඩක් අය පොලිසිය වැඩ කරලා තියෙනවා. 80 කළු ජූලියෙන් පස්සේ තමයි මිනිස්සු වෙන් වෙලා ජනතාව වෙන් වෙලා උතුරට ගියේ. 2005 ඔබ උසස් පෙළ කරාට පස්සේ ඊට පස්සේ ඒ අවුරුද්දේ තිබ්බ අර ඉසෙට්ස්කෝ එක සම්බන්ධයෙන් පැටලැවිලි සාගත තත්ත්වයක්. යක්නා ඩිස්ට්‍රික්ට් එකේම මට විතරයි B2C 2BC වෙලා වැඩි වෙලාවේ. සෙට් ස්කෝර් 1.46 මොකක්ද තිබිලා 1.6 ආවා සෙට් ස්කෝර්. ඊට පස්සේ සෙකන්ඩ් ෂයි එකේ A to B. හැබැයි පළවෙනි සැරේ මෙඩිකල් කරන්න බෑ කියන එක ආවේ එතනද ඒ කන්ෆියුෂන් එක ඇති වුණේ. පළවෙනි සැරේ දෙවෙනි සැරේ සෙකන්ඩ් ෂයි ගන්නකොට මට ඩෙන්ටල් හම්බුනේ. මොලිකියුලර් බයොලොජි ඉඳන් ඩෙන්ටල් එකට ගිහිල්ලා ඩෙන්ටල් නඩුවක් දාලා ඊට පස්සේ අවුරුදු දෙකකින් පස්සේ තමයි නඩුව ඉවර වුණේ. එතකන් තමයි ඔබ පේරාදෙණියට හිටියේ. ඒතකොට ඩෙන්ටල් කරනවා. ඩෙන්ටල් කරගෙන. ඊට පස්සේ ඒක නවත්තලා ඔබ ආයනවා යාපනයට. යාපනයට මුලින් ඉඳන් ආපහු ඉනිෂියල් කෝස් ඉඳන් ඉංග්‍රීසි කෝස් ඉඳන් ගියා. එතකොට ඒක පටන් ගන්නේ 2008 ඕගස්ට්. ඒ අනුව යාපනයේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් තමයි ඔබ MBBS උපාධිය ගන්නෙ. ඊට පස්සේ 2022 වෛද්‍යවරයා හිටියා විදියට මම කළුබෝවිල ඉන්ටර්න් කරේ. ඊට පස්සේ 2022 ඕගස්ට් මම එක්සෑම් එක කරලා හොස්පිටල් ඩිරෙක්ටර් පෝස්ට් එක හම්බුණා. MSc එකක් කරා. ඊට පස්සේ 2024 චාවචේරිය හොස්පිටල් එකට ෆස්ට් අපොයින්ට්මන්ට් අරගෙන ගිහිල්ලා තමයි අද වෙනකම් පාර්ලිමේන්තුවේ එන්න හේතුව වුණේ ෆස්ට් අපොයින්ට්මන්ට් තමයි. හොඳයි. ඔබ 2016 ඔබ පටන් ගන්නවා මම හිතන්නේ